ආයුබෝවන් අද මම ඔයාලා හමුවට එන්නේ රසවත් පළතුරක් වන පේර පිළිබඳ තොරතුරු සමගිනි. පේරසාගේ සම්භවය සිදු වී ඇත්තේ ඇමරිකාවෙනි. අද වන විට ශ්‍රී ලංකාවේ සෑම ගෙවත්තකම පාහේ දක්නට ලැබේ. ඇපල් පේර ලෙස හැඳින්වෙන පේර වර්ගය තරමක් විශාල කිලෝ පේර ලෙසද හඳුන්වන අතර ආර්ථික වටිනාකමක්ද උසුලයි. හොඳින් පැසී ඉතුණු පේර කෙඩියක විටමින් A, B, C, E මෙන්ම පොටෑසියම්, මැග්නීසියම් සහ පොස්පරස් මැංගනීස් වැනි කනිජ ලවණද තන්තු බහුල වශයෙන්ද අඩංගු වේ. පේරවල තන්තු වැඩි ප්‍රමාණයක් අන්තර්ගත වුවද ඒවායි කැලරි පවතින්නේ අඩු ප්‍රමාණයකි. පේර පළතුරක් ලෙස ආහාරයට එක් කර ගැනීමෙන් රුධිරයේ සීනි මට්ටම අඩු කර ගැනීමට උපකාරී වෙයි. පේර කොළ යුස රුධිර පීඩනය අඩු කිරීමට දායක වෙයි. නිරෝගී ප්‍රතිසක්‍රීකරණ පද්ධතියක් පවත්වා ගැනීමට පේරවල ඇති විටමින් C මහෝපකාරී වෙයි. එසේම මිනිස් සිරුරේ බර අඩු කර ගැනීමට කදිම පළතුරකි. පේර පත්‍ර යුස ආලේප කිරීමෙන් කුරුලෑ අවම කරගත හැකිය. පේරවල ඇති අධික කහට ගතිය නිසා මුහුණේ මාංශ පේශි තද කරයි. සමට දීප්තියක් ලබා ගැනීම සඳහා පේර පත්‍රවල සාරය සමෙහි ආලේප කිරීමට පුළුවන. පේරවල ඇති ප්‍රතිඔක්ෂිකාරක ගුණය නිසා සම රැලි වැටීමෙන් ආරක්ෂා කරයි. ඉදුණු පේර ආහාරයට එක් කිරීමෙන් මලබද්ධය වළක්වා ගත හැකි වේ. එසේම මිනිස් සිරුරේ අන්තර්ගත හිතකර කොලෙස්ටරෝල් මට්ටම ඉහළ නංවමින් අහිතකර කොලෙස්ටරෝල් ප්‍රමාණය පහත හෙලීමට සමත් ඉතා ගුණදායී පළතුරක් ලෙස පේර හැඳින්විය හැක. හෘද රෝග මැඩලීමට හැකියාව පවතින අතර පිළිකා සෛල විනාශ කිරීමේ හැකියාවක්ද පවතින බව දැනට සොයාගෙන තිබේ. හොඳින් ඉදුණු පේරවල අඩංගු පෝෂණ කොටස්වල ගුණත්වය අවම මට්ටමක පවතින අතර ඒවා ඉක්මනින්ම පණුවන්ට ගොදුරු වීමේ හැකියාව පවතී. නිසා පේර නිසි පෝෂණ ගුණ සහිතව ආහාරයට ගැනීමට අවශ්‍ය නම් ඉදීගෙන එන විටම ආහාරයට ගත යුතුය. ගෙවත්තෙන් නොමිලේම ලබාගත හැකි රස ගුණ පිරි සුවඳ පේර නැවුම් ආහාරයට එක් කර ගැනීම තුළින් නිරෝගිමත් දිවියකට උරුමකම් කිව හැකිය. මේ වීඩියෝකට ඔයා කැමති නම් මගේ දැනුම පොදක් YouTube channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න වගේම අනිත් අයටත් දැනගන්න share කරන්න අමතක කරන්න එපා. මගේ වීඩියෝව නැරඹුව ඔයාලට බොහොම ස්තුතියි. නැවතත් දැනුම පිරුණු අලුත්ම වීඩියෝවක් සමගින් ඔබ හමුවන බලාපොරොත්තු වෙමින් අදට සමුගන්නවා.